हालेलुया දෙවියන් වහන්සේගේ නාමයට ගෞරව වේවා මහිමේ වේවා ප්‍රශංසා වේවා යේසුස්ගේ නාමයෙන් අපේ ජය තිබේ යාඥා ගුරුමගෙන් රැගෙන එන ජීවිතයේම එළිය කරන ජීවන මන්නා විශේෂ දේ වචනය මෙනෙහි කිරීමට එකතු වෙන දෙස් විදේශ සියලු දරුවන් ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා මම දෙවිගති ලයිරු පෙරේරා ආමෙන් මේ සුන්දර දාසන යේසුස් වහන්සේගේ නාමයෙන් මේ අද දවස ජයග්‍රහය ආමෙන් සිතුම් පැතුම් සියලු දේ සාර්ථක වෙන ආමෙන් නිරෝගී සුවය ලැබෙන ආමෙන් ජයග්‍රහය ආශිර්වාද දවසක් වේවා කියලා යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද කරනවා ආමෙන් නුඹලාගේ බලාපොරොත්තු උන්වහන්සේ ඉෂ්ට කරනසේක ආමෙන් උන්වහන්සේ අත්නාර තැනන් වහන්සේ ආමෙන් බලවත් දේ ආශිර්වාද දේ පුදුම දේ නුඹලාගේ ජීවිතවල උන්වහන්සේ කරන තැනන් වහන්සේ මගේ රත්තරන් දුවේ පුතේ ජය වේවා සුබ වේවා ආමෙන් නුඹලාගේ ඒ සීල වැඩ කටයුතු දවසේ ජයග්‍රහය ලෙස කරගැනීමට උන්වහන්සේගේ බලය අභිෂේකයේ ආලේපය නුඹලා කෙරේ යේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් වේවා ආමෙන් අපි දෙවචනේ මෙනෙහි කරන්ට යනවා ආමෙන් අපි බලනවා අලුත් ගිවිසුම 2 කොරින්ති 5 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය 2 කොරින්ති 5 වෙනි පරිච්ඡේදයේ ආමෙන් 10 වෙනි පදය බලමු කොහොමද කියන්නේ කියලා මක්නිසාද එකිනෙකා තම තමාගේ ශරීරයේදී කළා වූ දේවල ඵල කවුද කියන්නේ මක්නිසාද එකිනෙකා තම තමාගේ ශරීරයේදී කළා වූ දේවල ඵල ඒ දේ යාපත් වූවත් අයාපත් වූවත් කළ දේවල් ඇටියට ලබන මිනිස අප සියල්ලෝම යේසුස් වහන්සේගේ මිනිස් ශාසනයේ ඉදිරියේ ප්‍රකාශ වෙන්න ඕනෑය. කවුද කියන්නේ? ආමේන්. නුඹලා කරන්නා වූ ක්‍රියාවල ආමෙන් ඒක යාපත් වුණත් ආමෙන් ඒක අයාපත් වුණත් උන්වහන්සේ ඉදිරියේ ඔබලාට සිටින්න වෙනවා උන්වහන්සේ එකිනෙකාගේ ක්‍රියාවට උන්වහන්සේ ප්‍රතිඵල ලබා දෙනවා කියලා උන්වහන්සේගේ බලවන්ත දේ වචනේ මගේ රත්තරන් දුවේ පුතේ ප්‍රකාශ වුණා. අපි නැවත කියමු මක්නිසාද එකිනෙකා තම තමාගේ ශරීරයේදී කළා වූ දේවල ඵල අරද ඒ දේ යාපත් වුවත් ආමෙන් අයාපත් වුවත් ආමෙන් කළ දේවල ඇටියට ලබන පිණිස අප සියල්ලෝම යේසුස් වහන්සේගේ මිනිස් ශාසනයේ ඉදිරියේ ප්‍රකාශ වෙන්න ඕනෑය. ආමෙන්. ඵල ලබන පිණිස. ආමෙන්. විපාකයක් තිබෙනවා. ආමෙන්. උඹලා කරන්නා වූ දේවලට ආමෙන් විපාකයක් තිබෙනවා. නරක දේ වැපරුවොත් නරක දේ තමයි කපා ගන්න වෙන්නේ. ආමෙන්. යාපත් දේ වැපරුවොත් යාපත් දේ කපා ගන්න පුළුවන් මේ ජීවිත ගමනේ. ආමෙන්. රත්තරන් දුවේ පුතේ මේ පොළවේදී යේසුස් වහන්සේ දෙවියන් වහන්සේව සතුටු කරන්ට ජීවත් වෙච්ච මිනිස්සයාට විපාක ලැබෙනවා. ආමේන්. ඒකයි මම දිස්සෙම කියන්නේ හොඳ කරන එක නවත්තන්න එපා. ආමේන්. හොඳ වෙන්න. ආමේන්. ආත්මික ගමන මගේ රත්තරන් දුවේ පුතේ සෙනෙවන්ත දේව දරුවනේ තරහා ගැනීමෙන් ඇදහිල්ලෙන් විශ්වාසයෙන් යන්න. මොකද කියන්නේ? මේ වචනේ ආමේන්. උන්වහන්සේ විනිශ්චය කරනවා. උන්වහන්සේ ඉදිරියේ ඔයාලා සිටින්න සිදු වෙනවා. ආමේන්. උන්වහන්සේ නුඹලා කරා වූ ආමේන් යාපත් දේවලට අනිවාර්යෙන් විපාක ලබා දෙනවා. ගොඩක් දරුවෝ කියනවා අපි මේම ආත්මික ගමන විඳ දරා ගැනීමේ ඊඩා මැද අභියෝග මැද අපි මේ ආත්මික ගමන ඇදහිල්ලෙන් ඉදිරියට යනවා. අපිට මොනවා ලැබෙයිද? මිනිස්සු ආන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ විදියට කැපකිරීම කරලා මේ ආත්මික ගමන යනවා. නෑදෑයෝ ආන්න පුළුවන්, දරුවෝ ආන්න පුළුවන්, නෑදෑ මිත්‍රයෝ ආන්න පුළුවන්. මොනවාද ඔයගලන්ට අන්තිමට ලැබෙන්න යන්නේ? ආමේන්. මොකද මේ වචනේ කියන්නේ? ආමේන්. උන්වහන්සේ විපාක දෙන දෙවියන් වහන්සේ. මේ පොළවේදී යේසුස් වහන්සේව දෙවියන් වහන්සේව සතුටු කරන් ජීවත් වෙච්ච මිනිස්යාට විපාක ලැබෙනවා. කියන්නේ මේ සුන්දර උදාහරණ උන්වහන්සේ මට විපාක දෙනසේක. ආමේන්. මේ මිනිස්යාට දෙවියන් වහන්සේ විපාක නොදී සිටින්න අකරුණාවන්ත නැහැ. ආමේන්. උන්වහන්සේ විපාක ලබා දෙනවාමයි. ප්‍රේමවන්ත දේව දරුවනේ, අපි ආදර සෙනෙහවන්ත දේව දරුවනේ කොයිතරම් යහපත් කාරණයක්ද මේ උදාහරණ උන්වහන්සේ මතක් කරන්නේ. ආමේන්. එනම් ශක්තිමත් වෙන්න. එනම් ධෛර්යමත් වෙන්න. ආමේන්. උන්වහන්සේ ආමේන් නුඹලාට විපාක දෙනසේක. ආමේන්. සැබවින් විපාකයක් ලැබෙන්න තිබේ. ආමේන්. බලාපොරොත්තු සුන් කරගන්න එපා. ආමේන්. ওই තරම් යාපත් කාරණයක්ද? ආමේන්. මේ ආත්මික ගමන ආමේන් උන්වහන්සේ දේශ බලමින් ඇදහිල්ලෙන් යන්නා වූ සියලු දෙනාට උන්වහන්සේ බලවත් ලෙස විපාක උන්වහන්සේ ලබා දෙනසේක.
ආමේන්. ඔබයි මමයි ජේසුස් වහන්සේව සතුටු කරන්න මේ පොළවේ ගන්න හැම තීරණයකදීම ඔබටයි මටයි මහන්සියට විරුද්ධව ඉන්න සිද්ධ වෙනවා. මොකද ආමේන්. මහන්සියට විරුද්ධව ඉන්න සිද්ධ වෙනවා. මේ පොළවේදී උන්වහන්සේව සතුටු කරන්න අපි ගන්නා වූ හැම තීරණයකදී හොඳට මතක තියාගන්න. ආමේන්. මහන්සියට විරුද්ධව ඉඳලා දෙවියන් වහන්සේට සතුටු කරපු ආමේන්. දෙවියන් වහන්සේව සතුටු කරපු ආමේන්. මිනිස්යන්ට ලැබෙන විපාකය තමයි 10 වෙනි පදේ අපි බැලුවේ 2 කොරින්ති 5:10. ආමේන්. අස්සනයි මේ සුන්දර උදෑසන. ආමේන්. ධෛර්යමත් වෙන්නේ නා. බය වෙන්න එපා. ගැළපෙන්න එපා. ආමේන්. 2 කොරින්ති 5:10 වචනේ ආමේන්. විපාකයේ ගැන ඔබලා මේ ආත්මික ගමන ඇදහිල්ලෙන් යනකොට ආමේන්. විශ්වාසයෙන් යනකොට උන්වහන්සේව ප්‍රසන්න කරමින් යනකොට ආමේන්. තරහා කරමින් යනකොට නුඹලාට විපාකයක් ලැබෙනවා කියලා උන්වහන්සේගේ බලවන්ත දේ වචනේ මේ සුන්දර උදෑසන ආමේන් මතක් කරනවා. එහෙනම් ඇදහිල්ලෙන් යන්න ඕනේ. විශ්වාසයෙන් යන්න ඕනේ. ආමේන්. කුරුසය උසුලගෙන ආමේන්. දවස්පතා කුරුසය උසුලගෙන උන්වහන්සේගේ පසුපසම යන්න ඕනේ. ආමේන්. දෙවියන් වහන්සේව සතුටු කරන මිනිස්යන්ට විපාක ලැබෙනවා. මේ වචනය දවස්පතා ඔබේ ජීවිතයේ පීඩා ඉදිරියේ ඔබ සිටින්න පුළුවන්. අභියෝග ඉදිරියේ සිටින්න පුළුවන්. ඒ අවස්ථාවවලදී මේ දේ වචනය මෙනෙහි කරන්න. ආමේන්. උන්වහන්සේ මට විපාක දෙනසේක. ආමේන්. අගරතරන් දුවේ පුතේ දේ වචනේ සඳහන් වෙනවා යේසුස් වහන්සේ දවසේදී ආමේන් ඔහුට ඇයට විපාක දෙනවා කියලා. උන්වහන්සේ ප්‍රතිඵල දෙනවා. ආමේන්. ජේසු දෙවියන් වහන්සේ සතුටු වෙන ජීවිතයක්. ආමේන්. උන්වහන්සේව සතුටු කරන ජීවිතයක් අපේ ජේසුස් වහන්සේ මේ පොළවේ ගත කළා. ආමේන්. අපි දන්නවා ඒ කීකරුකම. ආමේන්. ජේසුස් වහන්සේ පියාණන් වහන්සේව සතුටු වෙන ජීවිතයක්. ආමේන්. සතුටු කරන ජීවිතයක් මේ පොළවේ ගත කළා. ආමේන්. අපි දන්නවා ඒ කීකරුකම. ආමේන්. අපේ ජේසුස් වහන්සේ ආමේන්. පියාණන් වහන්සේ තිබුණේ ආදරය. ආමේන්. අපි මේ වචනේ ඉගෙනගෙන තිබෙනවා. ආමේන්. පියාණන් වහන්සේව සතුටු කරන ආමේන් සතුටු වෙන ආමේන් ජීවිතයක් උන්වහන්සේ ගත කරා. කුරුසේ මරණය දක්වා ආමේන් කීකරු වුණා. ආමේන්. කුරුසේ මරණය දක්වා කීකරු වෙලා ආමේන්. මොකද්ද ජේසු ලැබුණ විපාකය? මොකද්ද ලැබුණේ? දන්නවා උන්වහන්සේ අපිට තිබෙන ආදරය නිසා ඒ කරපු මා කැපකිරීම. මොකද්ද ජේසු ලැබුණේ? ආමේන්. බලන්න පියාණන් වහන්සේ ජේසුස් වහන්සේ ඔසවපු තැන සීළු නාම වලට වඩා උසස්ම නාමය. ආමේන්. හැම ධනයිසක්ම නැවෙන්න ඕනේ. ආමේන්. යේසුස් වහන්සේට ආමේන් විනිශ්චය කරන්න සීළු දෙනා සීළු දේ විනිශ්චය කරන්න අයිතිය ලබා දුන්නා. බලන්න. ආමේන්. යේසුස් වහන්සේ කීකරු වෙලා පෙන්නවා. බලන්න ඔසවපු තැන ආමේන්. යේසු ලැබුණු විපාකය බලන්න. සීළු නාම වලට වඩා උසස්ම නාමය. හැම ධනයිසක්ම නැවෙන්න ඕනේ. ආමේන්. සීළු දිව් ප්‍රශංසා කරන්න ඕනේ. ආමේන්. සීළු දේ විනිශ්චය කරන්න උන්වහන්සේට අයිතිය දුන්නා. බලන්න ජේසුට ලබා දුන්න විපාකේ පියාණන් වහන්සේ. එහෙනම් ඔබට මට ආමේන් ලැබෙනා විපාකේ කුමක්ද? ඔබ මාව උන්වහන්සේ පියාණන් වහන්සේ ඔසවන්නේ කොහොමද? මගේ රත්තරන් දුවේ පුතේ ආමේන්. උන්වහන්සේ ඔසවනවා අපිව ඇදහිල්ලෙන් යන දරුවන්ව විශ්වාසයෙන් යන දරුවන්ව දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන ආමේන් දරා ගනිමින් ආමේන් මේ ආත්මික ගමන කීකරුව යටාත්ව යන්නහු සියලු දරුවන්ව ආමේන් ජේසුත් එක්ක ජීවත් වෙන්න උන්වහන්සේ අපිව ඔසවනවා. ආමේන්. ජේසුත් එක්ක ජීවත් වෙන්න උන්වහන්සේ අපිව ඔසවනවා. ආමේන්. ජේසුත් එක්ක සදා කාලෙට ජීවත් වෙන්න. යන මම ජේසුත් එක්ක සදා කාලෙටම ජීවත් වෙන්න යන. බලන්න පියාණන් වහන්සේගේ ඒ මහා ආදරය. ආමේන්.
යේසුත් එක්ක සදා කාලයටම ජීවත් වෙන්න උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේ අපිට ලබා දෙන්න යනවා. ඔබගේ මගේ මේ ආත්මික ගමනේ ආත්මික ජීවිතයේ අභිප්‍රාය බලාපොරොත්තුව දෙවියන් වහන්සේව සතුටු කරන මිනිස්සෙක් ඇටියට ජීවත් වෙන්නද? මේ වචනේ මොකද්ද කියන්නේ? ආමේන්. බලන්න එලිදරව්ව 12 වෙනි පරිච්ඡේදය. ආමේන්. එලිදරව්ව 22. අපි බලන්න එලිදරව්ව 22. එලිදරව්ව 22:12. එලිදරව්ව 22:12 අපි බලනවා. නැවතත් ස්ක්‍රීන්ෂොට් එකක් ගවන්න. එලිදරව්ව 22 වෙනි පරිච්ඡේදය 12 අපි බලනවා. එලිදරව්ව 22:12 මෙන්න ඉක්මනින් එමි. එකිනෙකාට තම තමාගේ ක්‍රියාව ඇටියට දෙන්න පිණිස මහ සමග විපාක දෙමේ. මොකද්ද කියන්නේ? එලිදරව්ව 22:12 මෙන්න ඉක්මනින් එමි. එකිනෙකාට තම තමාගේ ක්‍රියාව ඇටියට දෙන්න පිණිස මහ සමග විපාක දෙමේ. ආමෙන්. ඉස්සල බලපු දේ වචනේ මොකද්ද කිව්වේ? මක්නිසාද? ආමෙන්. 2 කොරින්ති අපි බැලුවා 5 වෙනි පරිච්ඡේදය 10. මක්නිසාද? එකිනෙකා තම තමාගේ ශරීරයේදී කළා වූ දේවල ඵල ඒ දේ යාපත් වූවත් අයාපත් වූවත් කළ දේවල ඇටියට ලබන පිණිස අප සියල්ලම ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චය ඉදිරියේ ප්‍රකාශ වෙන්න ඕනෑය. ආමේන්. මොකද දේ වචනේ කියන්නේ? ආමේන්. සැබවින් විපාකයක් නුඹලාට ලැබීමට තිබේ. ආමේන්. මගේ රත්තරන් දුවේ පුතේ මේ උදෑසන ශක්තිමත් වෙන්න. ආමේන්. නුඹලා දෙවියන් වහන්සේව යේසුව සතුටු කරන මිනිස්සෙක් ඇටියට ජීවත් වෙන්නද නුඹලා අභිප්‍රාය කරගෙන බලාපොරොත්තු වෙ සිටින්නේ. මගේ සෙනෙහවන්ත දේව දරුවනේ, ඒක විපාක ලබන ක්‍රියාවක්. ඒක විපාක ලබන ක්‍රියාවක්. ඒ විපාක ලබන පිණිස ආමේන් උන්වහන්සේව සතුටු කරමින් ජීවත් වෙන්න. පසුබට වෙච්ච දුර ගිය දරුවෝ යක්ෂයට විරුද්ධ වෙන්න. යක්ෂයව සතුටු කරන්න එපා. යක්ෂයට විරුද්ධ වෙන්න කියලා උන්වහන්සේගේ බලවන්ත දේ වචනේ ප්‍රකාශ කරලා තිබෙන්නේ. දෙවියන් වහන්සේව ප්‍රසන්න වෙන ජීවිතයක් ජීවත් වෙන්න හැමතිස්සෙම ඔයාලගේ ක්‍රියාවලදී කල්පනා කරලා බලන්න මම මේ දේ කරොත් දෙවියන් වහන්සේ සතුටු වේද? උන්වහන්සේට මේ දේ ප්‍රසන්නයිද කියලා. ආමේන්. යක්ෂයට විරුද්ධ වෙන්න. ආමේන්. බොහෝ විපාක උන්වහන්සේ නුඹලාට ලබා දෙන්න යනවා. අද ඉඳන් පටන් ගන්න. ආමේන්. උන්වහන්සේ නුඹලාට විපාක දෙනසේක. කාටද විපාක ලැබෙන්නේ? ආමේන්. උන්වහන්සේව සතුටු කරන මිනිස්යන්ට. ආමේන්. උන්වහන්සේව සතුටු කරපු මිනිස්යන්ට විපාක ලැබුණා. ආමේන්. උන්වහන්සේව සතුටු කරපු මිනිස්යන්ට විපාක ලැබුණා. ආමේන්. බලන්න තව දේ වචනයක් සුදු මතේව් 16:27 අලුත් ගිවිසුම සුදු මතේව් 16:27 දේ වචනය මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා තමන් පියාණන් වහන්සේගේ තේජසින් යුක්තව තමන් දූතයන් සමග එන්නේය. එකල උන්වහන්සේ එකිනෙකාට තම තමාගේ ක්‍රියා ලෙස විපාක දෙනසේක. ආමේන්. පොඩි වචනයක් නෙමෙයි මේක. එකිනෙකාට තම තමාගේ ක්‍රියාව අනුව උන්වහන්සේ විපාක දෙන්න යනවා. ආමේන්. උන්වහන්සේ එන්න යනවා. ආමේන්. එකිනෙකාගේ ක්‍රියාව අනුව උන්වහන්සේ ප්‍රතිඵල දෙන්න යනවා. ඔබ ඇදහිල්ලෙන් යනවද? ආමේන්. විශ්වාසයෙන් යනවද? ආමේන්. උන්වහන්සේව සතුටු කරමින් යනවද? ආමේන්. මගේ රත්තරන් දුවේ. ආමේන්. උන්වහන්සේ ප්‍රතිඵල දෙනවාමයි. ඔයා ආමේන්. උන්වහන්සේ විපාක දෙනවාමයි. ආමේන්. උන්වහන්සේත් එක්ක ජීවත් වෙන්න. ආමේන්. සදා කාලයට ජේසුත් එක්ක ජීවත් වෙන්න. පියාණන් වහන්සේ ඔබව ඔසවනසේක. ආමේන්. මේ විපාක ලැබෙන්නේ ආමේන්. උන්වහන්සේව සතුටු කරන මිනිස්යන්ට, උන්වහන්සේව සතුටු කරන මිනිස්යන්ට දැනගන්න අපි යාඥා කරමු මේ සුන්දර උදෑසන කරුණාවන්ත බලවන්ත දෙවියන් වහන්සේ. මගේ රත්තරන් දෙවිදාතේ ස්වාමීන් වහන්සේ ඔබව සතුටු කරන මිනිස්යන් ඔබ ඉදිරියේ ස්වාමීන් වහන්සේ ප්‍රසන්නව මගේ රත්තරන් දෙවිදාතේ ඇදහිල්ලේ අත්නෑර වේදනා පීඩා දරාගැනීමෙන් කවුද මේ ආත්මික ගමන කීකරු වෙලා යේසුස් වහන්සේ යටත් වුණා. ආමේන්. කුරුසේ පූජාව දක්වා. ආමේන්. උන්වහන්සේ ඒ කුරුසේ මරණය දක්වා යටත් වුණා. ඔබ වහන්සේ යන්නේ බලවත් විපාක ඔබ වහන්සේ ලබා දුන්නා. මගේ රත්තරන් දෙවියන් වහන්සේ මගේ ආදර ජේසුනේ වහන්සේ දේශ බලමින් ස්වාමීන් වහන්සේ මේ ආත්මික ගමන දරාගනිමින් ස්වාමීන් වහන්සේ පීඩා මැද අභියෝග මැද
කවුද ඉදිරියට යන්නේ? ස්වාමීන් වහන්සේ දරුවන්ට වහන්සේ බලවත් විපාක ලබා දෙන සේක, බලවත් ප්‍රතිඵල ඔබ වහන්සේ ලබා දෙන සේක. මෙන්න ධෛර්යමත් කරන්න, ශක්තිමත් කරන්න, සුද්ධාත්ම වහන්සේගේ අභිෂේකයෙන් ආලේපේ දේවලෙන් ගින්නෙන් මේ උදාසන පුරවන්න. මෙන්න මේ දරුවන්ට රත්තරන් දෙවිදාත්තේ ස්වාමීන් වහන්සේ මෙයාගේ පවුල්ද රැකී රක්ෂා සියලු දේ අපි ස්වාමීන් වහන්සේ බාර කරනවා, ආශිර්වාද කරන්න. ස්වාමීන් වහන්සේ රෝගී වින්නා වූ සියලු දෙනා කෙරේ දිව්‍ය සුවේ නිදහස් වේවා. සියලු බාධක බලවේග ස්වාමීන් වහන්සේ ජේසුස් වහන්සේගේ නාමයෙන් ආත්මී දුර්වි පාවේවා. අන්ධකාර බාධක බලවේග දුර වේවා. සතුරු බලවේග පරාජය වේවා. වහන්සේ කරුණා, සානය, සැනසීම, ප්‍රීතිය, සමාදානය ජේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් වේවා. ආශිර්වාද කරන්න, විපාක ලබා දෙන්න. කල්වාරි ලේවලට බාර කරනවා. ජීවමාන ජේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරමින් බාර කරමින් ආශිර්වාද කරනවා. ආදර දෙවි පියාණනි සිළු ගෞරවය, මහිමය, ප්‍රශංසාව වහන්සේට පමණක් හිමි වේවා. ජීවමාන ජේසුස් වහන්සේගේ අතිඋතුම් බලවත් වූ නාමයෙන් ආමේන්. හලෙලූයා. වහන්සේ ඔබලාට විපාක ලබා දෙනවා. ආමේන්. ඒ වචනේ තදින් අල්ලගෙන උන්වහන්සේව ප්‍රසන්න කරන, සතුටු කරන ජීවිතයක් ජීවත් වෙන්න. යේසු පිටයි සුබ